හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ ජීවමානයි, සර්ව බලධාරී, සර්ව පරාක්‍රමයි. උන්වහන්සේ තරම් බලවත් දෙවි කෙනෙක් මේ මෙහි පිට නැහැ. උන්වහන්සේ තරම් ඔබට මට ආදරය කරන දෙවි කෙනෙක් මේ මෙහි පිට නැහැ. කුඩා කල සිටන් ඔබේ දරුවාව දෙවියන් වහන්සේගේ මාර්ගය අරගෙන යන්න, දෙවියන් වහන්සේගේ මාර්ගය හසුරවන්න ඔබට බය වෙන්න අවශ්‍ය නැහැ. ඔබගේ දරුවා දෙවියන් වහන්සේ තුල ඉන්නේ නම් ඔබ කිසි කලක බය වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපි දෙවියන් වහන්සේට කුඩා යාඥාවක් කරන්න, අපි උන්වහන්සේගේ නාමයේ මහිමයටපත් කරන්න යනවා. දෙවියන් වහන්සේ ජීවමානයි. දෙවියන් වහන්සේ සර්ව බලධාරී. උන්වහන්සේට කළ නොහැකි කිසි දෙයක් නැහැ. ඉතින් කුඩා කල සිට ඔබගේ දරුවාට උගන්වන්න, දෙවියන් වහන්සේට කතා කරන්න, උන්වහන්සේට යාඥා කරන්න. අපි ඉතින් මගේ චූටි දියණිය ලියානා, ඉතින් අපි දැන් එකතුලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න යනවා, නමස්කාර කරනවා. දෙවියන් වහන්සේ ජීවමානයි. උන්වහන්සේට සියල්ල කරන්න පුළුවන්. ජේසු ජීවමානයි. උන්වහන්සේට ස්තුති වේවා, ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ තරම් බලවත් දෙවි කෙනෙක් මේ මෙහි පිට නැහැ. හලෙලූයා, හලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. හලෙලූයා, ස්තුති වේවා, ප්‍රශංසා වේවා. ජේසු ජීවමානයි. ජේසු ජීවමානයි. දෙවියන් වහන්සේ තරම් බලවත් දෙවි කෙනෙක් නෑ. උන්වහන්සේ තරම් මනුෂ්‍යයට ප්‍රේම කරන දෙවි කෙනෙක් නෑ. දෙවියන් වහන්සේ ඔයාලත් මටත් ආදරේ. උන්වහන්සේ ඔයාවයි මාවයි රැකගන්න එක ලෙස උන්වහන්සේ වාගේ මගේ ආරක්ෂකයා. උන්වහන්සේ වාගේ මගේ එකම තාත්තා. ඒ නිසා දෙවියන් වහන්සේට කළ නොහැකි දෙයක් නෑ. මගේ ජේසු ජීවමානයි. මගේ ජේසු ජීවමානයි. මගේ ජේසුට කළ නොහැකි කිසි දෙයක් නැහැ. ආදරණීය දේව පියාණන් ඔබට ස්තුති වේවා, ප්‍රශංසා වේවා. සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබයි. හලෙලූයා, හලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ආමේන්, ආමේන්, ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. ඉතින් දෙවියන් වහන්සේට ස්තුති කරනවා මේ වෙලාවේ. ඉතින් කුඩා කල සිට ඔබගේ දරුවා දෙවියන් වහන්සේට යොමු කරන්න. එක වචනයක් කිව්වත් දෙවියන් වහන්සේ අභිමුඛේ. ඉතින් මොකද ඒක යහපත්. ඔවුන් ලොකු වෙනකොට හරි විදියට උන්වහන්සේ තුල හැදෙන්න යනවා. අපේ උන් හරි මාර්ගය අරන් යන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේගේ මාර්ගය තුල හැදුණා නම් හරි. ඒ නිසා ඔබේ දරුවාට පුංචි පුංචි වචනේ පවා උගන්වන්න, උන්වහන්සේ ඉදිරියේ ජේසුස් වහන්සේත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තබන්න. එවිට ඔබගේ මාර්ගද දරුවන්ගේ මාර්ගද යහපත් වෙන්න යනවා. ජේසු ජීවමානයි. දෙවියන් වහන්සේ බලවන්තයි. හලෙලූයා. ස්තුති වේවා, ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ආමේන්. අපි හලෙලූයා කියමු ලියාලා. හලෙලූයා, හලෙලූයා. ආමේන්, ආමේන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට කරන්න කිසි දෙයක් නැහැ. ජේසු පිටයි. ඉතින් කුඩා කල සිටම ඔබගේ දරුවා දෙවියන් වහන්සේ තුල යොමු කරන්න. දෙවියන් වහන්සේ තරම් බලවත් ඔබට ආදරය කරන දෙවියෙක් නැහැ. ජේසු ජීවමානයි. ආමේන්. Hallelujah.